ඕගොල්ලෝ සියලු දෙනාම දැක බලා ගන්න ලැබීම ඇත්තටම ඉමහත් සතුටක්. ඉතින් මේ වෙද්දී මේ මනුස්ස ලෝකයේ ඔයයි මමයි මේ ඉන්න සියලුම දෙනා අපි මේ පෘථුවියේ සමගාමී වශයෙන් උප්පත්තිය සිදු කරගෙන තියෙනවා. ඒ කියන්නේ මමත් එක්ක ඔයාලත් අපි මේ වර්ෂ කීපය තුල මේ 2000 ගණන් මේ 26 යන වර්ෂයේ ඉතින් මේ වර්ෂ කීපය තුල අපි සමගාමී උප්පත්ති සකස් කරගෙන ඉන්නවා. මේ වෙද්දී අතීතයට වැඩිය ලෝකය හරිම දියුණුයි. ලෝකයේ තාක්ෂණික අතින් දියුණුයි, විවිධ ශේෂ්ත්‍ර අතින් දියුණුයි. ඉතින් මේ මිනිස්සු දැන් ඉන්න මිනිස්සු ගොඩාක් සොයනවා මේ ජීවත් වෙන මේ සුළු ආයුෂ ප්‍රමාණය තුල උපරිම සතුටින් ජීවත් වෙන්න ක්‍රමවේද. ඒ වගේම ජීවිත සාර්ථක කරගන්න ක්‍රමවේද. ඉතින් ඒ ක්‍රමවේද ගැන අපි කතා කරනකොට අපිට විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ අපේ ජීවිතය සාර්ථක කරගන්න කතා කරන අය, උපදෙස් දෙන අය මේ මනුස්ස තලය තුල මේ වෙද්දිත් අපිට දැක බලා ගන්න පුළුවන් ඉන්නවා. ඉතින් ඔයාගේ මගේ බලාපොරොත්තුවත් ඒ කාගෙන් හරි පාරහගෙන මේ ජීවිතය ඊටාම සාර්ථක දියුණුවක් කරා අරගෙන ගිහිල්ලා මනුස්ස ලෝකෙන් යන්න කලින් සාර්ථක මිනිස්සු ලෙස ජීවිතේ ජයගත් මිනිස්සු ලෙස ජීවිතය නිමා කරන්න. එහෙම නිමා කරන්න නම් ජීවිතය අපිට මෙහෙම මේ විදිහට නිකන් ඉඳලා අපි කිසි දෙයක් නොකර ඉඳලා අහසින් පාත් වෙයි කියලා බලන් ඉඳලා අපිට මේ ජීවිතේ කතාව වෙනස් කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ජීවිත කතාව වෙනස් කරගන්න අපිට යම් කැපකිරීමක්, යම් ක්‍රියාකාරකමක්, යම් සූදානමක්, යම් ක්‍රියාපිළිවෙලක් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න සිද්ධ වෙනවා. මම ඕගොල්ලන්ට ඒ කරන්න ඕන ක්‍රියාපිළිවෙත, ඒ අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය අධියරෙන් අධියර කියා දීමකට තමයි මේ සූදානම් වෙන්නේ. ජීවිතයේ සැබෑ වෙනසකට යන්න, ජීවිතයේ සැබෑ ලෙස සාර්ථකත්වයකට යන්න. මේ මනුස්ස තලයේදී විතරක් සාර්ථක වෙනවා කියන එක නිෂ්ඵල දෙයක්. ඒක සමහර අයගේ ජීවිත කතා එක්ක බොහොම සාර්ථක වීම බොහොම උසස් ලෙස කතා කරනවා. නමුත් ඒක හොඳයි. එහෙම මනුස්ස තලයේදී හරි සාර්ථක වීම මේ හොඳ ජයග්‍රහණයක්. නමුත් අපි හැමෝම මෙහෙ ඉන්න ඇවිල්ලා නැති නිසා, අපි දවසක මෙහෙන් යන නිසා, අපි මෙහෙදි විතරක් නම් සාර්ථක භාවයේ ජීවිතයට එක් කරගන්නේ. අපේ සාර්ථක භාවය ඊටාම අතිසාර්ථක භාවයක් කරා යන්නේ නැහැ. එහෙනම් අපි මනුස්ස තලයේ ජයගන්නේ කොහොමද? අපි මනුස්ස තලයේ සාර්ථක වෙන්නේ කොහොමද? ඒ ලෙසටම අපි මෙහෙන් යන වෙලාවට අපි මේ මනුස්ස ශරීරය අත්හරින මොහොතට එතනින් එහාට අපේ ජීවිතයත් සාර්ථක කරගන්න අපි වැඩපිළිවෙලක් සකස් කරගන්නවා නම් මේ මනුස්ස තලයේත් අපි මෙහෙන් යන තලය තුලත් දෙපාර්ශවයේම අපේ ජීවිත සාර්ථක භාවය උදා කරගන්න අපි සමත් වුණොත් තමයි අපි මනුස්ස ලෝකේ සැබෑ සාර්ථක භාවය හිමි කරගත්තු, සැබෑ සාර්ථක භාවය ලබාගත්තු මිනිසෙක් බවට පත් වෙන්නේ. ඉතින් අපිත් සමග දිගටම රැඳී සිටින්න අපි ඕගොල්ලන්ට පියවරෙන් පියවර මනුස්ස ජීවිතය සහ මනුස්ස ජීවිතයෙන් යනකොට ලබන සාර්ථකත්වය පිළිබඳ දැනුවත් කරන්න අවශ්‍ය කරුණු ඕගොල්ලන්ට කොටස් වශයෙන් රැගෙන එන්නම්. ඕගොල්ලෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි. සුබ අනාගතයක්.